තාක්ෂණය සොයාගෙන යන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ලෝකේ ජීවත් වන සෑම මිනිසෙකුට නොලැබෙන ජීවිතයක් පාප්වරයෙකුට ලබා ගන්න පුළුවන්. ඒ උතුම් තනතුරට පත්වන ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ජීවිතය සරලකම වගේම නිහතමානීකම විදහා දක්වන කැඩපතක් වනවා. එහෙම වුණත් මේ සාමකාමී ප්‍රතිරූපය පිටුපස්සේ තියෙන්නේ අසාමාන්‍ය තීරණ නොකියූ කැපකිරීම වගේම තවමත් විසඳිය යුතු අභිරහස් වලින් පිරුණු ජීවිතයක්. බුවනෝස් අයර්නි දූවිලි සහිත වීදිවල පටන් වතිකානුවේ රන්ශාලා වෙනකම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ගමනේ සුවිශේෂී අවස්ථාවන් රසක් වෙනවා. වෙනද වගේම අදත් විස්ම තාක්ෂණය අපි මේ පිළිබඳව මුලින්දම කතා කරන්න කලින් ඔයාලගේ වටිනා සබ්ස්ක්‍රයිබ් එකත් එකතු කරන්න අමතක කරන්න එපා. අංක 1 මුල් ජීවිතය. ප්‍රැන්සිස් පාප් වහන්සේ 1936 දෙසැම්බර් 17 වෙනිදා ආජන්ටිනාවේ බුවනෝස් අයර්න්හි ජෝර්ජ් මාරියෝ බෝගලියෝ ලෙස උපත ලබනවා. කම්කරු පන්තියේ සමාජිකයෝ ජෝර්ජ්ගේ පවුලට විශාල ධනයක් හෝ කීර්තියක් තිබෙන්නේ නැහැ. ඉතාලියෙන් ඉඳන් පැමිණෙන සංක්‍රමිකව ජෝර්ජ්ගේ පියා දුම්රිය සේවකයෙකු විදියටත් මව ගෘහණියක් විදිහට හඳුන්වනවා. ධනවත් පවුලක උපන් දරුවෙකුගේ ජීවිතයක් ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබෙන්නේ නැහැ. ජෝර්ජ් හැදී වැඩෙන්නේ දරිද්‍රතාවය වගේම අසමානතාව පුළුල්ව පැතර ගිහිපු සමාජයක. ඒ සමාජයේ දෛනික කටයුතු කරගන්න අරගල කරන මිනිසුන්ගෙන් පිරී තිබුණා. මේ පසුබිම ඔහුට සංවේදනය සෑම රැකියාවකම තියෙන ගෞරවාන්විත බව පිළිබඳ අවබෝධයක් ඇති කළා. පාප් වහන්සේ කෙනෙකු විදියට ජෝර්ජ්ගේ දර්ශනය හැඩගැස්වීමේදී මේ අත්දැකීම් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ බව ඉතාම පැහැදිලි කරුණක්. වරප්‍රසාදයෙන් උද්දාමයට පත්වන සමහර නායකයන් අතර ප්‍රැන්සිස් පාප්තුමාගේ එදිනෙදා ජීවිතය යථාර්ථය තුරුමුල් බැස ගන්නට වුණා. මේ හැම කරුණක් නිසාම ගෝලීය නායකයන් අතර දුර්ලභ නායක වීමට ඔහුට හැකියාව ලැබුණා. අංක 2 පූජකත්වයට අභිරහස් කැඳවීම. ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ජීවිතයේ වඩාත්ම සිත් ඇදගන්නා සුළු වගේම අද්භූතජනක අංගයක් වෙන්නේ ඔහුව පූජක තනතුරට ගෙන ගිය අනපේක්ෂිත නාටකාකාර මාරුව. පල්ලියට සේවය කිරීමේ කැඳවීමට පිළිතුරු දීමටත් කලින් ජෝර්ජ් තමාටම බෙහෙවින් වෙනස් ජීවිතයක් සැලසුම් කරලා තිබුණේ. තරුණයෙකු විදියට ඔහු මුලින්ම බෝනෝස් අයර්න් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව හැදෑරූ ආගමික ජීවිතය කෙරෙහි කිසිදු නැඹුරුවක් නොතිබූ කෙනෙක් වුණා. වෙහෙස මහන්සිලා වැඩ කරන දුම්රිය සේවකයෙකු තමන්ගේ පියාගේ ස්ථාවරය වගේම සමෘද්ධිමත් වෘත්තියක් ලබා ගැනීම ඔහුගේ ප්‍රධාන බලාපොරොත්තු වෙලා තිබ්බා. කොහොම වුණත් වයස අවුරුදු 21 දී ජෝර්ජ්ගේ ජීවිතයේ ගමන් මඟ සදහට විනාශ කළ ගැඹුරු ආධ්‍යාත්මික සිදුවීමක් සිද්ධ වෙනවා. කායිකව ඇතිවෙන අසනීපයක් අතරතුර ජෝර්ජ්ගේ ආධ්‍යාත්මික පිබිදීම සිද්ධ වුණා. මේ පරිවර්තනය කොයිතරම් දුරට වැදගත් වුණාද කියනවා නම් ජෝර්ජ් තමන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල අතහැර දාලා ජේසුස් සංගමයේ සමාජිකවට පත් වෙනවා. නමුත් මේ ආධ්‍යාත්මික මාරුව මෙතරම් අභිරහස් වූයේ කුමක් නිසාද? සමහරව විශ්වාස කරන්නේ එය දිව්‍යමය මැදිහත් වීමක් බව. තවත් සමහරව එක පුද්ගලික අර්බුදයක් හෝ ඔහුට තවදුරටත් නොසලකා හැරිය නොහැකි ගැඹුරු අභ්‍යන්තර ඇමතුවක් විය හැකියි යන අනුමාන කරනවා. රසායන විද්‍යා ශිෂ්‍යයෙකුගේ පටන් කතෝලික පල්ලියේ ආධ්‍යාත්මික නායකයා දක්වා ජෝර්ජ්ගේ මාර්ගයේ අභිරහස් සහ පුදුමයන්ගෙන් සමන්විත අනපේක්ෂිත හා පරිවර්තනීය එකක් බව ඒ අනුව පැහැදිලි වෙනවා. අංක 3 සෞඛ්‍ය තත්ත්වය. ප්‍රැන්සිස් පාප් වහන්සේ තමන්ගේ ජීවිතයේ කාලය පුරාම සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දුන් කෙනෙක්. වයස අවුරුදු 21 දී පෙනහළු වලින් කොටසක් කපා ඉවත් කිරීමට සිදුවන දරුණු ආසාදනයක් ඔහුට වැළඳීමට පටන් ගන්නවා. මොනතරම් රෝගී බවක් තිබුණත් ජෝර්ජ් රෝගයන්ට තමන්ව නිර්වචනය කරන්න මොනියම් වූ අවස්ථාවකවත් ඉඩ ලබා දෙන්නේ නැහැ. පසුව පාප් වහන්සේ ලෙස ජෝර්ජ් සායටිකා කියන රෝගයත් එක්ක දීර්ඝ කාලයක් සටන් කරනවා. මේ රෝගයේ හින්දා තමන්ගේ කකුල් වලට වේදනාව නිරන්තරයෙන් නැති කරනවා. මොන ආබාධත්වයන් පැවතුනත් ලෝකයේ පුරාම සංචාරය කරමින් මිනිසුන් හමුවන්නට ජෝර්ජ් ක්‍රියා කරනවා. ප්‍රැන්සිස් පාප් වහන්සේ තමන්ගේ භූමිකාව ඉටු කරන කාලයේ ශාරීරික අපහසුතාවයන් වින්දරා ගැනීමට ඇති හැකියාව ඔහුගේ ශක්තියට වගේම ආගමික නායකයෙකු වශයෙන් කැපවීමට ඇති ප්‍රබල සාක්ෂියක් වෙනවා. අංක 4 නායකත්වයට ජේසුනිකායේ බලපෑම. බුද්ධමය දැඩි බව ආධ්‍යාත්මික සහ සමාජ සාධාරණත්වය සඳහා ප්‍රසිද්ධ ජේසුනිකායේ පළමු පාප්වරයා වුණ ප්‍රැන්සිස් පාප් වහන්සේ තමන්ගේ නිකායේ පසුබිම විවිධාකාරයෙන් හැඩගස්සලා තියෙනවා. මේ සෑම දෙයක්ම දෙවියන් වහන්සේ සොයා ගැනීම වගේම ගැඹුරු පරාවර්තන අවධාරණය කරන ඉග්නේසියානු ආධ්‍යාත්මිකත්වය පිළිබඳ පුහුණුවලත් ප්‍රැන්සිස් පාප් වහන්සේ විචාර බුද්ධියෙන් පුද්ගලික වර්ධනය ඇති කරගන්න නායකත්වය ලබා දෙන කෙනෙක්. ආන්තීකරණය ලක් වූවන්ට සේවය කිරීමට සමාජ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට ජේසුනිකායක කැපවීම ඔහුගේ දේව සේවයේ කේන්ද්‍රීය ලක්ෂණයක් වෙනවා. දුප්පතුන් සරණාගතයන් වගේම පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීම මේ වටිනාකම් පෙන්වන්න සමත් වෙනවා. ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රවේශය සාම්ප්‍රදායික සම්මතයන්ට අභියෝග කරන ප්‍රතිසංස්කරණ ඇති කරලීමට සමත් පරිවර්තනීය චරිතයක් බවට පත් කරලන්නක්. අංක 5 ආජන්ටිනාවේ ආඥාදායකත්වයේ අද්භූත භූමිකාව. ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ජීවිතයේ වඩාත්ම විවාදයට ලක්වන අද්භූත අංගයක් වෙන්නේ 1970 වර්ෂ අගභාගයේ ආජන්ටිනාවේ හමුදා ආඥායකත්වය තුළ ඔහුගේ මැදිහත් වීම.
මේ කාලේ ආජන්ටිනාවේ දහස් ගණනක් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම මානව හිමිකම් උල්ලංඝනයේ නිරත වුණ හමුදා පාලනයක් යටතේ පැවතුණා. මේ කාලයේදී ජෝර්ජ් ආජන්ටිනාවේ ජේසු නිකායේ ප්‍රධානියාව කටයුතු කළා. කොහොම වුණත් මේ කැළබලි සහිත අවුරුදුවලදී ඔහුගේ භූමිකාව බොහෝ මතභේදයන්ට ලක්ව තිබෙනවා. ජෝර්ජ් පාලන තන්ත්‍රයේ ක්‍රියාවන්ට විශේෂයෙන් එවක රජය සමග කළ ගනුදෙනුවලදී හවුල් වී ඇති බවට විචාරකයන් කියා සිටින්නට වුණා. පීඩාවටපත් වූවන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් දෙයක් කිරීමට අපොහසත් වූ බවට ඇතැම් පිරිස් චෝදනා කරනවා. ඒ වගේම තවත් පිරිසක් තර්ක කරන්නේ රහසිගතව ඒකාධිපතිත්වයේ විඳිතයන් බොහෝ දෙනෙකු ආරක්ෂා කිරීමට ජෝර්ජ් කටයුතු කළ බව. පසුකාලීනව ජෝර්ජ් පාප් පදයට පත්වීමෙන් පස්සේ තමා කළ වැරදි පිළිගැනීම වගේම ඒකාධිපතිත්වය අතරතුර පල්ලියේ භූමිකාව ගැන කනගාටුව ප්‍රකාශ කරා. ජෝර්ජ්ගේ ජීවිතයේ මේ පරිච්ඡේදය වඩාත් අද්භූත හා මතභේදාත්මක එකක් ලෙස පැවතීම පාප්තුමාගේ නායකත්වයේ පිළිබඳ සංකීර්ණ පරස්පර විරෝධී මතයක් ඉදිරිපත් කරන්නට සමත්ව ඇති බව නොරහසක්. අංකාය පාප්තුමාගේ නාමයේ අභිරහස 2013 වර්ෂයේ කතෝලික පල්ලියේ 266 වෙනි පාප් වහන්සේ තේරීපත් වීම පල්ලි ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක්. නමුත් ඊට වඩා ආකර්ෂණීය දේ වෙන්නේ ඔහුගේ නම තෝරා ගැනීම වටා ඇති අභිරහසයි. ජෝර්ජ් මාරියෝ පාප් තනතුරට පත්වීමත් එක්ක ෆ්‍රැන්සිස් යන නාමය තෝරා ගන්නවා. බොහෝ දෙනාගේ මතය වුණේ ඒක ෆ්‍රැන්සිස්කන් නිකායේ නිර්මාතෘ ශාන්ත ෆ්‍රැන්සිස් ඔෆ් ඇසීසිට උපහාරයක් වූ බවයි. කොහොම වුණත් මේ නම තෝරා ගැනීමට තවත් හේතු ගණනාවක් මුල් වෙලා තියෙනවා. මේ නම තෝරා ගැනීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමන්ගේ නායකත්වයට නව ඉදිරි දර්ශනයක් ගෙනීමේ අභිප්‍රාය පෙන්වන්න සමත් වුණා. සමහර ඔහුගේ මේ තීරණය පල්ලියේ ධනය සහ බලය පිළිබඳ අවධානය යොමු කිරීම අතහැර දමා නිහතමානීකමේ මූලයන් වෙත නැවත පැමිණ යුතු බවට නිහඬ ප්‍රකාශයක් ලෙස අදහස් දක්වන්නට වුණා. කොහොම වුණත් මේ නමට පෞද්ගලික සම්බන්ධයක් තිබුණාද අපි කිසිවිටකත් නොසැකවම නොදන්නවා. නමුත් පාප් පදවිය එම නිර්භීත තේරීම පිටුපස ඇති අභිරහස රණුව ජීවත් වී තිබෙනවා. අංක 7 ප්‍රතිසංස්කරණ සඳහා සාම්ප්‍රදායික නොවන ප්‍රවේශය. ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පාප් පදවියේ වඩාත් කුතුහලය දනවන අංගයක් තමයි ප්‍රතිසංස්කරණ සඳහා සාම්ප්‍රදායික නොවන ප්‍රවේශය. ඔහු බලයට පත් වූ මොහොතේ පටන් කතෝලික පල්ලියේ බොහෝ සාම්ප්‍රදායික සම්මතයන් වගේම භාවිතයන් අභියෝග ලක් කරනවා. විශේෂයෙන් LGBTQ+ අයිතිවාසිකම් වගේ මතභේදාත්මක කරුණු වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිරන්තරයෙන් පිණි සිටින්නට වුණා. LGBTQ+ පුද්ගලයන් සම්බන්ධයෙන් පාප්තුමාගේ ප්‍රසිද්ධ වාක්‍ය ඛණ්ඩය වුණේ විනිශ්චය කිරීමට මම කවුද? මේක පල්ලි ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වශයෙන් සැලකනවා. අංක 8 අවසන් කාල හොරාව. නූතන කතෝලික ඉතිහාසයේ පරිවර්තනීය චරිතයක් වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමන්ගේ ජීවිතයේ අවසන් දිනට පිවිසීම ලෝකයේ කම්පා සිතින් බලා සිටි මොහොතක් බවට පත් වුණා. මේ කාලයේ වතිකානුවෙන් ලැබුණු වාර්තා එතුමාගේ සෞඛ්‍ය පිරිහීම ගැන වරින් වර තොරතුරු ලබා දෙන්නට වුණා. කතෝලික පල්ලියේ 266 වන නායකයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 අප්‍රේල් 21 වෙනිදා වයස අවුරුදු 88 දී අභාවප්‍රාප්ත වෙනවා. හෘද සංසරණයේ බිඳ වැටීමෙන් ඇති වූ සංකලතා හේතුවෙන් වතිකානුවේ නිවසේදී මිය යන්නට වුණා. වසර 12ක පාප් පදවිය සමාජ සාධාරණත්වය පාරිසරික උපදේශනයේ අවධානය කිරීමෙන් කතෝලික පල්ලිය නවීකරණය කිරීමට වගේම ප්‍රතිසංස්කරණය කිරීමට ගත් උත්සාහයන් රසකින් යුක්ත වෙනවා. විශේෂයෙන් ඔහු 8 වන සියවසෙන් පසු පළමු ලතින් ඇමරිකානු පාප් වහන්සේ වගේම පළමු යුරෝපීය නොවන පාප් වහන්සේද වෙනවා. අප්‍රේල් 26 වෙනිදා රෝමයේ සිසාරා පෙතර යන සීරු නැඳමදින් මේ මහා ආගමික නායකයාගේ අවසන් කාල රාමුව ගෙවී යනු ලබනවා.